අපි දකිනවා යුරෝපේ අකුසෝදනේ උනුත් ඇවිල්ලා කමෙන්ට්ස් දාන එක ඒවට. එතකොට ඒක නිසා පැහැදිලිව කියන්න ඕන මේක යුරෝපේ නෙවෙයි මේක ලංකාව. ඔබතුමා කවුරු වුණත් මේ කරපු ප්‍රකාශය නම් කිසිසේත් අනුමත කරන්නට බෑ. ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් අගෞරවයට පත් වෙනසුළු මෙවැනි ප්‍රකාශ සිද්ධ කිරීම ඉතාමත්ම කනගාටුදායක කරුණක් විදියට තමයි අපි දකින්නේ. තවත් බලමු එතුමාගේ කතාව ඉස්සරහට ගිහිල්ලා. ලංකාවට ඕන විදියට තමයි මේක ප්‍රමාණ සේවා පාරවල් වල ඉඩමදි. ත්‍රිරෝද රථෙත් දුවනවා මොටර් සයිකලෙත් යනවා කාර් එකත් යනවා මේ යුරෝපේ රටවල් වල වෙනම බස් මන්තිරු තියෙනවා වෙනම බස් ධාවනය කරන්නේ ඒ නිසා පැහැදිලිව කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුව කරන මේක විඥාවක් ආ 600 යන්නේ මේ බස් අත කොච්චර ගෙනාවත් කමන්නේ අපිට ප්‍රශ්නයක් නෑ මොකද අපිට ඇත්ත කියනවා මේක අපිට පාන්ද කියලා තමයි යන්නේ මොකද හිතන්නේ ළඟම කියලා කියන පාඩු ලබන ආයතනයක් තමයි. නමුත් මේ පාඩු ලබන ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම කිසිසේත් විවේචනය කිරීමට කාරණයක් නෙවෙයි. මොකද තව බස් එක කෑලි ගලවලා තව බස් එකකට දානවා. ඕක තමයි ඇත්ත කතන්දරේ. කවදාක්වත් ළඟම ගොඩ ගන්න බෑ.